පොසොසත ජ්‍යොතිෂ සේවය සමග රැඳී සිටින නිරන්තරයෙන් අපේ නාලිකාවත් සමග තම තමන්ගේ අදහස් උදහස් හුවමාරු කරගන්න සියලුම ප්‍රේක්ෂකයින්ට අද අපි අදහස් කරනවා 2026 වර්ෂයේ සැප්තැම්බර් මාසේ 7 වෙනිදායින් පස්සේ මේ ග්‍රහ මණ්ඩලේ පුංචිම ග්‍රහය වශයෙන් හඳුන්වන ඥානකාරක බුධ ග්‍රහයා තමන්ටම අයිති ලක්ෂණයක් වෙන කන්‍යා රාශියේ උච්ච බලයෙන් යුතුව ගමන් කරනවා. හැබැයි ඒ ගමන් කරන්නේ තමා සමග සමීපයෙන්ම ඉන්න රවි ග්‍රහයට අයිති උත්තරපල් නැකතේ. උත්තරපල් නැකතේ දෙවෙනි පාදයේ ගමන් කරන්නේ. දැන් මෙතනදී ඔබට සාකච්ඡා කරද්දී කියන්න වෙන කාරණයක් තමයි මේ බුධ ග්‍රහයා බුද්ධියට අධිපති ග්‍රහය වගේම හරිම මේ අර නිර්ලෝභී ගුණය නැති ග්‍රහයි. ඒ කියන්නේ හරි ලෝභකමක් තියෙනවා. එතන මේ ලෝභකම කිව්වහම බොහෝ අය හිතන්න පුළුවන් මේ ලෝභකම තියෙන්නේ සල්ලි වලට. මුදල්නේ මූලික වෙන්නේ හැම දෙයකටම නැහැ. මේ ලෝභකම හැම දෙයකටම බලපවත්වනවා. කාලය වැය කරන්න ලෝභ වෙනවා. ශ්‍රමය වැය කරන්න ලෝභ වෙනවා. මුදල් වැය කරන්න ලෝභ වෙනවා. කෑම බීම වලට ලෝභ වෙනවා. ඉතින් මේ ලෝභ වීම කොයිතරම් හොඳද කියන එක තමයි ගණනය කරන්න වෙන්නේ. ඒ නිසා මේ ග්‍රහයා දැන් ඇත්ත වශයෙන්ම හොඳට වෙහෙස මහන්සියලා වැඩ කරලා කටයුතු කරන්න ඕන වෘත්තියක යෙදලා ඉන්න කෙනෙක් තමන්ගේ ශ්‍රමය වැය කරන්න ලෝභ වෙනවා කියන්නේ කම්මැලි වෙනවා මහන්සි මේ උදාසීන වෙනවා කියන්නේ ඒක තමන්ට ලොකු අගතිගාමී දෙයක් සිද්ධ වෙන තියෙන ඉඩක්. අනිත් පැත්තෙන් බලන විට කාලය අද කරන්න බෑ මේක හිට කරනවා මේක පස්සේ කරනවා. ඒතර කාලෙ ගිහිල්ලා තමන් දන්නේම නැතුව ඒ වැඩේ එක්ස්පයර් වෙලා. දින පැනලා. තමන්ට හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න තිබිච්ච අවස්ථාව නැති වෙලා. අනිත් පැත්තෙන් මුදල් කියන්නේ ඒ අවශ්‍ය වෙලාවට දැන් අපි හිතමු බිලක් ගෙවන්න තියෙනවා නම් ඒ බිල්පත ගෙව්වේ නැත්තම් ඒ નિયમિત කාල සීමාවේ ලයිට් බිල ගෙව්වේ නැත්තම් ලයිට් කපලා දානවනේ. අන්න ඒ වගේ මේ වගේ කියන්නේ මේ අර උදාසීන අර අනවශ්‍ය විදිහේ ලෝභකමක් ගන්න ගතිය මේ බුධගේ තියෙන නිසා අපි සාකච්ඡා කරලා බලමු බුධ ග්‍රහයා අන් අයගේ සංයෝගයකින් තොරව යම් භාවයක ගමන් කරද්දී කොහොමද මේ බලපෑම ඇති වෙන්නේ කියලා. කටක ලග්නයෙන් උත්පත්ති ලබා සිටින ඔබගේ කේන්දරයේ තුන්වෙනි භාවයෙන් නිවේදනය කරන කරුණු කාරණා මොනවද? අපි ඇයි මේ තුන්වෙනි භාවය ගැන කතා කරන්නේ? තුන්වෙනි භාවය ගැන කතා කරන්න අදහස් කළේ මේ බුධ ග්‍රහයා ඔබේ කේන්දරයේ ඒ කියන්නේ මේ 12 වෙනි භාවයේ අධිපති බුධ ග්‍රහයා ඔබේ කේන්දරයේ තුන්වෙනි භාවයේ 12යි 3යි අධිපති මේ බුධ ග්‍රහයා තුන්වෙනි භාවයේ උච්ච බලයෙන් සිය ගමන ආරම්භ කරනවා. ගෝචර ගමන 2026 වර්ෂයේ සැප්තැම්බර් මාසේ 7 වෙනිදායින් පස්සේ. මේ තුන්වැන්නේ නිවේදනය කරන කරුණු වලට තමයි මේ බලපෑම නැත්තම් මේ බුධගේ උච්ච වීම හරියටම ආරෝපණය වෙන්නේ. තුන්වැන්නේ මොනවද බලපවත්තන්නේ? තමන්ගේ බල පරාක්‍රමය. මොකද වික්‍රමස්ථානයේ වශයෙන් හඳුන්වනවානේ. ඊළඟට තමන්ගේ සහෝදර සහෝදරියන්. සහෝදර ස්ථානයේ වශයෙන් හඳුන්වනවා. ඊළඟට තමන්ගේ දැනුම, තමන්ගේ සහජ හැකියාව. ඊළඟට මතක ශක්තිය. විශේෂයෙන් මේ දවස්වලත් මේ විභාග කටයුතු පැවැත්වෙන නිසා තරඟ විභාගවලට පෙනී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට කටක ලග්නයෙන් උත්පත්ති ලබා සිටිනවා නම් මේ ග්‍රහ ගෝචර ගමන, ඒ කියන්නේ මේ බුධගේ තුන්වෙනි භාවයේ ගෝචර ගමන, ගෝචර වීම ඔබගේ මතක ශක්තිය නැත්තම් ඔබගේ ධාරණ ශක්තිය ප්‍රබල විදිහට ක්‍රියාත්මක වෙන වෙලාව. ඒ ගැන අවධානය යොමු කරලා තමන්ගේ උත්පත්ති කේන්දරයේ බුධගේ බලපෑමක් තියෙනවද කියලා බලලා අයහපත් බලපෑමක් තියෙනවා නම් ඒ අයහපත මැකී යන විදිහට අවශ්‍ය බුද්ධ පූජා ආගමික වතාවත්වල යෙදিলা මේ අවස්ථාවේදී මේ බුධ ග්‍රහය ගෝචර ගමනින් තුන්වැන්නේ ගමන් කිරීම ඔබට යහපත උදා කරන්න හේතු වෙන නිසා ඒක ඊටාම කැපී පෙනෙන තත්ත්වයට මතු කරගන්න ඔබ උනන්දු වෙන්න.
ඒ උනන්දුවෙන් ඔබට ප්‍රයෝජන ලැබේවි. ඒ වගේම ඔය සහජ හැකියාව තියෙන අයට තමන්ගේ හැකියාවන් පෙන්නලා ඒවා ජනගත කිරීමට එහෙම නැත්නම් ඒහා සමාන මොන හරි කලා කෘති නිර්මාණය කිරීමට මේ අවස්ථාව ඉතා වැදගත් වෙනවා. ඊට අමතරව බලන විට පෙනී යන අනෙත් වැදගත් කාරණය තමයි තමන්ගේ සහජ හැකියාව තුල තමන්ගේ දක්ෂතා තුල තමන් කිසියම් පර්යේෂණ වැඩකට නිරත වෙලා ඉන්නවනම් ශාස්ත්‍රීය කටයුත්තකට යොමු වෙලා තියෙනවනම් අන්න ඒ කටයුතු ඉදිරියට ගෙන යාම සඳහා මේ අවස්ථාව යොදා ගන්නවා නම් වඩා වැදගත් වෙනවා. හැබැයි මතක තියාගන්න මේ බුධ ග්‍රහය 3 වෙනි භාවයේ ගමන් කරන විට මෙවැනි ශාස්ත්‍රීය කටයුතු වලට අධ්‍යාපනික කටයුතු වලට තමන්ගේ සහජ හැකියාව දියුණු කර ගැනීමට මතක ශක්තිය තුලින් නිවැරදි විදිහට ඒ ධාරණය කරගෙන වැඩ කටයුතු කරන්න අවබෝධයක් ලබා ගන්න ඊටාම යහපත් වුණත් ඔය භෞතික සම්පත් ඒක රාශී කිරීමට අධික තෘෂ්ණාවෙන් වැඩ කිරීමට නම් මේ බුදගේ මේ උච්ච වීම ඊතරම්ම යහපතක් උදා කරන්නේ නැහැ. මොකද එතනදී මේ බුධ ග්‍රහයාගේ අර අලස බව, කම්මැලි බව, ඊටමත් ලෝභී බව ප්‍රබල විදිහට බලපෑමක් ඇති කරනවා. ඒ නිසා තමන්ට ගැළපෙන දේ තෝරා ගැනීමට ඒ දේ ඉදිරියට ගෙන යාමටත් මේ අවස්ථාවේදී කටක ලග්න හිමියන් උනන්දු විය යුතුයි. ඒ උනන්දුව ඇති වෙන්න ඕනේ ඊටමත් සර්ව සාධාරණ විදිහට කියන එකත් අවසාන වශයෙන් ඔබට මම සිහිපත් කරනවා. අද දවසේ අපි සාකච්ඡා කළේ ග්‍රහ මණ්ඩලයේ පුංචිම ග්‍රහය වශයෙන් හැඳින්නුවත් බුද්ධියට අධිපති. හැබැයි බුද්ධියට අධිපතිකම වගේම තමන්ගේ තියෙන අර නිර්ලෝභී ගුණයෙන් ඈත් වෙලා ඊටාම ලෝභ විදිහට කටයුතු කරන බුධ ග්‍රහයාගේ හැසිරීම සාකච්ඡා කළේ. කියන්නේ තමන්ටම අයිති කන්‍යා ලග්නයේ උච්ච බලයෙන් ගමන් කිරීම ආරම්භ කළා සැප්තැම්බර් මාසේ 7 වෙනිදාන් පස්සේ. ඒ ආරම්භයත් එක්ක තමන්ගේ ලග්නවල මේ බුධගේ හැසිරීම තමන්ගේ කේන්ද්‍රයට අනුව අයිති වෙන භාවය තුලින් නිවේදනය කරන්නා වූ කරුණු කාරණාවලට මොන වගේ බලපෑමක් ඇති වෙනවද කියන එකයි අද දවසේ අපි සාකච්ඡා කළේ. මෙතනදී ඔබට පැහැදිලි කරන්න ඕන වැදගත් කාරණයක් තියෙනවා. තමන්ගේ උත්පත්ති කේන්දරයේ මොන විදිහටද මේ බුධ ග්‍රහය පිහිටලා ඉන්නේ. ඒ බුධ ඇත්ත වශයෙන්ම එම රාශියේ කන්‍යා රාශියේම උච්ච වෙලා උත්පත්ති ලැබූ කෙනෙක් නම් ඔබට අයහපතක් වෙන්න තියෙන ඉඩ පහසුකම් හුඟක් අඩුයි. අනිත් පැත්තෙන් බලද්දී මේ බුධ ග්‍රහයා නීච බලයෙන් නම් ඉන්නේ. අන්න එතනදී යම් ආකාරයේ තමාට සාධාරණ නොවන දෙයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පාඩුවක් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ ටිකක් Tamanට හිතට දුක හිතෙන දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන්. මේ ආකාරයෙන් මේ බුධ ග්‍රහයාගේ හැසිරීම Tamanට එල්ල වෙන්නේ කොහොමද කියන එක නිවැරදි විදිහටම හඳුනා ගන්න නම් ඔබගේ උත්පත්ති කේන්දරයේ බුධගේ පිහිටීම, ඒ බුධට ලැබෙන ග්‍රහ දෘෂ්ටි, එතකොට ඒ ග්‍රහයෙන් ගමන් කරන නැකත් පාද, ඒ වගේ ගණනාවක් අධ්‍යයනය කරලා තමයි නිවැරදිම තීරණයකට එන්න පුළුවන්. අනිත් පැත්තෙන් දැන් ගෙවන දසාව, ඒ මහා දසාව, අතුරු දසාව, යෝගිනී දසාව, ඊටත් අමතරව ඔබගේ 22 වෙනි දේරකාණාධිපති කවුද? 64 වෙනි නවාංශකාධිපති කවුද? අන්න එවැනි කරුණු කාරණා ගණනාවක් අධ්‍යයනය කරලා තීරණයකට එනවා නම් බුධගේ උච්ච වීම කොහොමද කියනක තීරණය කරගන්න පුළුවන් වේවි.